සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලු දෙනාටම. ඉතින් මම අද යන්නේ කොහොමද නිවැරදිව තේ දැල්ලක් නෙලා ගන්න කියලා ඔයාලට කියලා දෙන්න. මේ ලා දැල්ල කොතනින්ද අපි නෙලා ගන්නේ? මෙතනින් නෙලනවද? නැහැ. ඒක වැරදි. මේ දැල්ල තව සතියකින් විතර නෙලා ගන්න සුදුසුයි. පොල් එල්ලක් ඒ වගේ පොඩි බරක් එල්ලන්න පුළුවන්. ලෝකේ වතුර ඇරුණුකොට අපි වැඩිපුරම පානය කරන බෙවරේජ් එක තමයි තේ කියලා කියන්නේ. ඉතින් මේ තේ ගත්තොත් green tea, black tea, oolong tea, yellow tea, dark tea, blue mint tea, instant tea ඒ වගේ විවිධ නම් වලින් මේ මොන නමින් ආවත් මේ සියලුම තේ හැදෙන්නේ මෙන්න මේ දැල්ලේ. මේ තේ දැල්ල පාවිච්චි කළා තමයි අපි මේ ලෝකේ තියෙන සියලුම තේ වර්ග ටික හදාගන්නේ. ඉතින් ඒක නිසා මේ තේ දැල්ල නෙලන්න කොහොමද හරියට තේ ගහකින් තේ දළු ටික නෙලාගන්නේ කියන එක නිවැරදිව දැන ගැනීම ගොඩාක් වැදගත්. ඒ වගේම මේක ඕනම කෙනෙක්ට ඉගෙනගෙන පුරුදු වෙලා කරන්න පුළුවන් වැඩක්. බොහොම සරල පියවර කිහිපයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ. ඉතින් ඒ පියවරන් ටික අනුගමනය කරොත් ඉතාමත් නිවැරදිව ඕන කෙනෙක්ට දළු කැඩීම පුරුදු පුහුණු කරලා කරන්න පුළුවන්. ගොඩාක් දුරට මේ තේ වගාව ව්‍යාප්ත වෙලා තියෙන්නේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව. ඉතින් තැන්තලා කරන ප්‍රශ්නයක් නැහැ. හැබැයි කඳුකර ප්‍රදේශයක නම් අපි දන්න බෑගමක් තියෙනවා. ඉතින් දළු කඩද්දී අපි සෑම විටම දළු කඩන්න ගන්නේ මේ බෑගමේ පහළ පැත්තේ. පහළ පැත්තේ ඉඳන් තමයි මේ දළු ටික කඩාගෙන යන්නේ. එතකොට දළු කඩන්න ගනිද්දි ගහේ අපි කඩන්නේ මුලින්ම පහළ පැත්තේ. පහළ පැත්තේ ටික කඩාගෙන තමයි උඩට යන්නේ. ඒ වගේම මේකේ අපි තනින් මෙහෙම දළු කඩන්න ගන්නෙ නැහැ. පිළිවෙලකට යටේ ඉඳන් මෙහෙම දළු ටික කඩනවා. ඉතින් අපි මේ දළු කඩද්දී මොනවාද මේ තේ ගහේ කඩන්න අවශ්‍ය දළු? මොනවාද අපි කඩන්නේ නැත්තේ? කියන දේ දැන ගැනීම ගොඩක් වැදගත්. මොකද මේකේ තියෙන හැම දල්ලක්ම අපිට කඩන්න බෑ. මම මේ විදිහට දල්ලක් ගත්තොත් අල්පේ නැති මේකේ අපි ගොඩාක් දුරට රෙකමන්ඩ් කරලා තියෙන්නේ 2 leaves and bud කඩන. ඒතකොට මේකේ 2 leaves and bud දෙන්නේ bud එකයි 2 leaves එක. මෙතනින් තමයි කැඩෙන්න ඕනේ. මේක ඉතාමත් හොඳයි ක්වොලිටිය ඉතාමත් වැඩි අපි හදන තේ වල මේ වගේ දළු අපි බැටරියට සැපයුවා. හැබැයි 3 leaves and bud මේ කොළ 3යි බඩ් එකයි. 3 leaves and bud උනත් ප්‍රශ්නයක් නැහැ. ෆැක්ටරි වලට පුළුවන් මේවා හදන්න. හැබැයි මේ ගහක් හැදෙද්දී මේ ගහේ තියෙන ගුණාත්මක පෝෂක ටික ඉහළට තමයි හැදෙන්නේ. එතකොට මේකේ තියෙන වැඩිම ගුණාත්මක භාවයක් සහිත කොටස තියෙන්නේ මේ බඩ් එකේ. ඊට පස්සේ මේ කොලේ. ඊට පස්සේ මේ කොලේ. එහෙම තමයි ඉහළට වැඩි ගුණාත්මක භාවයක් සහිත මේ දැල්ල සෑදීම සිද්ධ වෙන්නේ. එතකොට මෙතනින් පහළ මේ තුන්වෙනි කොලෙන් පහළ අපි දළු කඩද්දී ඒවැයි තියෙන ෆයිබර් ප්‍රමාණය වැඩි. මෙතන වුණත් මේ දෙවෙනි සහ තුන්වෙනි කොළවල තියෙන ෆයිබර් ප්‍රමාණය වැඩි මේවට සාපේක්ෂව. ඉතින් ඒක නිසා අපි 3 leaves and bud වත් අවම වශයෙන් අපි කඩන්න දැනගන්න. ඊළඟට වැදගත් දේ තමයි අපි දළු කඩද්දී මේ ගහේ මට්ටම පවත්වා ගන්න මේ භූමියේ ආනතයට සමාන්තරව. එතකොට මේ භූමිය මොන විදිහටද ආනත වෙලා තින්නේ අන්න ඒ හැඩයට තමයි අපි මේකේ දළු කඩා ගැනීම කරන්නේ. ඉතින් ඒක අපි ගොඩාක් දුරට ඉතින් එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි ස්මාර්ට්ෆෝන් බලලා කඩනවා. හැබැයි ගොඩාක් සමහරව ඉතින් වරිච්චිය යොදාගෙන කැඩීම සිදු කරනවා. මේක නියමිත වරිච්චියක් නෙවෙයි. වරිච්චිය කියන්නේ නිකන් අපි වරිච්චියට ගන්නේ ඉතාමත් බරින් අඩු සැහැල්ලු දෙයක්. සැහැල්ලු ස්ලෝම් බටයක් වගේ ඒ වගේ දෙයක් නැත්තම් ඉතාමත් සැහැල්ලු කෝටු කෑල්ලක් වගේ. ඒක මේ හරස් අතර අපි පේලියට දාලා ඒක සාමාන්‍ය මීටර් 2-3ක් වගේ දිගට ගන්නවා හොඳයි. ඒ වගේ දාලා මේකට උඩ ඉහිලා තියෙන ටේබල් එකේ දළු ටික තමයි කඩාගෙන සිද්ධ කරන්නේ. මේක හරියන්නේ නැහැ. මේක ගොඩක් බරයි. ඉතින් ඒ විදිහට තමයි අපි වරිච්චය යොදාගෙන දළු ගැනීම සිද්ධ කරන්නේ. හොඳයි. ඊළඟට අපි බලමු මේ ගසේ අපි මොනවාද නෙලාගත යුතු දළු සහ මොනවාද නෙලාගත යුතු නැත්තේ කියලා. ඉතින් අපි
දන්නවා මේකේ අපි කඩන්නේ කොහොමද? මේකේ නොමේරු දළු තමයි අපි කඩාගන්නේ. එතකොට අපි මේ වගේ මැචුවර් වෙච්ච මේ මෝරපු දළු නෙලා ගැනීම කිසිසේත්ම සිද්ධ කරන්නේ නැහැ. මේ ලා දළු තමයි අපි නෙලා ගන්න. එතකොට මේ ලා දල්ල කොතනින්ද අපි නෙලා ගන්නේ? මේ දල්ල නෙලා ගන්න හොඳම තැන තමයි මේ 2 leaves and bud එක. මේ කොළ දෙකයි බඩ් එක මෙතන. නැත්තම් අපිට පුළුවන් 3 leaves and bud නෙලා ගන්න. එතකොට 1 2 3 කොළ 3යි බඩ් එක. එතකොට මේ නෙලා ගන්න ස්ථානය කොතනද? අපි මේ වගේ දල්ලක් 2 leaves and bud නෙලද්දී මෙතනින් නෙලනවද? නැහැ. ඒක වැරදි. මොකද අපි නෙලන්න ඕන ඒ කොලේ ඊළඟ කොලේ හැදෙන තැනින්ම තමයි කඩා ගන්න. මේ දල්ලක් කඩලා තවත් දල්ලක් එන්න දවස් 45ක් යනවා. ඒ දවස් 45 යන්නේ මෙතනින් දල්ලක් කැඩුවොත්. අපි මේ වගේ නටු කෑල්ලක් ඉතුරු කරලා කැඩුවොත් ඒ දවස් 45 ප්‍රමාණයට මෙන්න මේ දිග ප්‍රමාණ නටු ප්‍රමාණය වේලෙන්න යන කාලයත් එකතු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් දවස් 60ක් 70ක් විතර යනවා මේන් දල්ලක් මෙතනින් ආයේ හටගන්න. ඒ නිසා අපි දල්ලක් කඩන්න ඕන මෙන්න මේ වගේ මේ නටු කෑලි කූරු වගේ ඉතුරු කරන්නේ නැතුව. ඒ වගේම මේ දල්ල ගත්තාම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පොඩි කොළයක් තියෙනවා. මෙතන පොඩි කොළයක් තියෙනවා. අපි මේකට කියනවා ගොම කොළේ කියලා. අපිට ඕන නම් එතනින් කඩන්නත් පුළුවන්. එතනින් දල්ලක් කඩන්න නම් අපි කියනවා fish leaf plucking. එතකොට මෙතනින් අපිට දල්ල කඩන්නත් පුළුවන්. එතනින් අපි දල්ලක් කඩනවට අපි කියනවා mother leaf plucking කියලා. කොළයක් දාලා කඩනවා කියලා. ඒ වගේම අපි මේ මෙතනට කඩන්නේ කොයි වෙලාවටද? සාමාන්‍යයෙන් අවුරුද්දේ ගත්තාම අප්‍රේල් මැයි වගේ මාසවලදී හොඳට වර්ෂාපතනයක් ලැබෙනවා. අන්න ඒ වගේ හොඳ දළු අස්සන්න වැඩි කාලවලදී අපිට පුළුවන් මෙන්න මෙතනින් මේ දල්ල නෙලා ගන්න. මොකද මෙතනින් එහෙම ඒ කාලට වගේ මෙතනින් දල්ල නෙලා ගත්තොත් ඒක අපරාධයි. කොහොමත් ඒ කාලට දළු හැදෙනවා. එතකොට මෙතනින් දල්ල නෙලා ගන්නවා කියන්නේ ඒ කාලට ඊටම තික්මනින් මේ ගහ උස යනවා. ඒ නිසා ඒ උස යෑම පාලනය කරගන්න අපිට සහ ඉතින් අපරාධ මේ ප්‍රමාණයත් අපිට තේ හදන්න ගන්න පුළුවන්. සහ ඒ කාලේ හොඳ අස්සන්න ලැබෙන නිසා සහ මෙතනින් කොතනින් දල්ල කැඩුවත් ඒ කාලට දළු හැදෙනවා. ඒ නිසා හොඳට වර්ෂාපතන ලැබෙන කාලට අපිට පුළුවන් මේ ෆිෂ් ලීෆ් එකෙන්ම මෙතන නැත්තම් මේ ගොම කොළෙන්ම කඩලා ගන්න පුළුවන්. අනිත් කාලවලදී සාමාන්‍යයෙන් පෑවිල්ල සහ වතුර හරියට වර්ෂාපතනය නොලැබෙන කාලවලදී අපි මේකට කොළයක් දාලා කඩන්නේ කියනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් දල්ල කඩා ගැනීම සිද්ධ කරනවා. ඊට අමතරව මෙතනින් මේ වගේ මට්ටම් පාත්තියක අපි තේ කපල ඉවරලා හදාගෙන යන පාත්තියක සාමාන්‍යයෙන් දළු වාර කිහිපයක් යනකම් මේ වගේ කොළ දදා කඩනවා හොඳට ගහ ව්‍යාප්ත කරගන්න. ඒ වගේම මේ තේ ගහේ බලන්න මේ වෙයි හොඳට මේ බඩ් එක තියෙනවා. හැබැයි මෙන්න මේ දැල්ල බලන්න. මේකේ හරියට කොළ දෙකයි ඇවිල්ලා තියෙන. එතනින් එහා බඩයක් තියෙනවා. එතනින් එහා තවත් දුරටත් කොළ ඇවිල්ලා නැහැ. මේකත් එහෙමයි. මේ මෙතනින් එහා දැල්ලක් හරියට නැහැ, බඩයක් නැහැ හරියට. එතනින් එහා මෙන්න මේවට අපි කියනවා බංජි නැත්නම් වංගි කියලා කියනවා. දැක්ක තැන මේක අයින් කරලා දාන්න ඕන. මේ වගේ බංජි කරලා තියුනහම මේක මෙතනින් කඩලා මෙහෙම අයින් කරලා දාන්න ඕන. මේක ලායි නම් අපිට මේකෙන් තේ හදන්න පුළුවන්. මේක ලායි නම් අපි අපේ කූඩේට දාගන්නවා. මේක මෝරලා නම් මේ මෝරලා තියෙන මෙන්න මේ වගේ මෝරලා නම් මේක කඩලා අපි විසික් කරනවා. මොකද මෙතනින් ආයේ තව දල්ලක් එන්න, මෙතනින් ආයේ තව කොළයක් එන්න සති ගාණක් ගත වෙනවා. මේ නිසා අපි මේ වගේ තැනකදී මේ කඩලා දැම්මහම එතනින් ආයේ සාමාන්‍ය පරිදි මෙතනින් දල්ලක් එනවා. අපි එතකොට කතා කරා අපි මොනවාද මේ තේ ගහේ නෙලා ගන්න කියලා. අපිට මේ තේ ගහේ 2 leaves and bud නෙලා ගන්න පුළුවන්. නැත්නම් 3 leaves and bud නෙලා ගන්න පුළුවන්. ඒව නෙලා ගන්න ඕන මොන අවස්ථාවලදී කියලා මම පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ බංජි නැත්තම් වංගි දළුවක් දැක්කොත් ඒක නෙලා ගන්න පුළුවන්. ඒක මෝරලා නැත්තම් අපි අපේ කූඩේට දාගන්න පුළුවන්. ඒක මෝරලා නම් අපි විසික් කරලා දාන්න පුළුවන්. එහෙනම් අපි බලමු දැන් අපි මොනවාද මේකේ නෙලා ගන්නේ නැත්තේ. මං කලිනුත් කිව්වා අපි දළු කඩද්දි නෙලා ගන්නේ ලපටි දළු, නොමේරු දළු පමණයි. එහෙනම් මේ වගේ
මෝරලා තියෙන දළු අපි නෙලා ගන්නේ නැහැ. මෝරලා තියෙන දල්ලක් නෙලා ගන්න එකම අවස්ථාව බංජි කොලයක් දැක්කොත් මෙන්න මේ වගේ බංජි එකක් දැක්කොත් ඒක කඩලා විසික් කරනවා. ඒ ඇරෙන්න අපි කිසිම විටක මෝරපු දල්ලක් නෙලා ගන්නේ නැහැ. ඊට අමතරව මෙන්න මේ වගේ මේ ඊටමත් ලපටි දළු නෙලා ගන්නේ නැහැ. මොකද ඒක තව මේ දල්ල තව සතියකින් විතර නෙලා ගන්න සුදුසුයි. තාම සුදුසු නැහැ. ඊට අමතරව මේ අපි කඩන් යන මට්ටමක් තියෙනවා. අපි භූමියේ හැඩයට තමයි මේ තේ ගහේ අපි දළු කැඩීම සිද්ධ කරන්නේ. ඉතින් එතකොට ආල පේනති මේ දළු කැඩීම කරන්නේ මේ මට්ටමට. එතකොට අපි මේ මට්ටමින් පහළ තියෙන මේ අස්සේ තියෙන දළු මේ ප්ලගින් ටේබල් එකේ යට තියෙන දළු මේ වගේ යට තියෙන දළු යට තියෙන ඒවා කඩා ගැනීම සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ අපි කෙලවරේ අයිනේ දළු ටික ඉතුරු කරලා තියෙනවා. මේ පාත්තියේ අයිනේ දළු ටික අපි ඉතුරු කරලා තියෙනවා. ඒ ඇයි ඉතුරු කරලා තියෙන්නේ? අපි දන්නවා අපි මේ තේ ගහ මේ මුළු භූමිය පුරාම මුළු අපේ වත්ත පුරාම පතුරව ගන්න ඕනේ. එතකොට මේ තේ ගස් මේ පේලියයි මීට උඩ පේලියයි යා කරගන්න ඕන. එහෙම යා කරගන්න නම් අපි මේ වටේ තියෙන දළු ටික කඩුවොත් අපිට ඒ යා කර ගැනීම සිද්ධ කරගන්න බෑ. මේ තියෙන දිගටම තියෙන කෙළවර වල තියෙන දළු ටික අපි කඩන්නේ නැහැ. ඒ වෙයින් අපිට පුළුවන් මේ ගස් ඉක්මනින් යා කරන්න. ඒ වගේම උඩ පේලිය වල මේ අයින් වල තියෙන දළු ටික අපි කඩන්නේ නැහැ. ඒ වෙයි මේ දෙකම එකතු වුණාම අපිට ටක් ගාලා මේ තේ ගහ යා කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම අපි කරන තවත් දෙයක් තමයි මේ වගේ දල්ලක් තියුණාම ටිකක් මේක හැදෙද්දි මෙතනින් තව ගිරි දාලා ඔහොමම හැදෙනවා. ඒකට මේක ටිකක් ශක්තිමත් වෙද්දී අපි මේක එක්ක මෙහෙම නවනවා. මේ පැත්තේ නවලා තියෙන්නේ. පේනවද දන්නේ? මේ පැත්තේ නවලා තියෙන්නේ. මේ වගේ මෙහෙම මේකෙන තුඩට මෙහෙම නවනවා. හරිද? ඊටම අමතරව තවත් කරන්න පුළුවන් වැඩක් තමයි මේ වගේ තමයි මේක තව පොඩ්ඩක් මේරුවට පස්සේ අපිට පුළුවන් මේකේ පොඩි බරක් එල්ලන්න. මේ වගේ පොඩි පොල් එල්ලක් ඒ වගේ පොඩි බරක් එල්ලන්න පුළුවන්. එතකොට මේකස් ටික කාලයත් එක්ක මේවා හොඳට ශක්තිමත්ව මේ පැත්තට නැවිලා හැදෙනවා. ඒ වගේ ක්‍රම භාවිතා කරන්න පුළුවන් අපිට මේ තේ ගස් ටික ඉක්මනින්ම ව්‍යාප්ත කරගන්න. ඉතින් ඔය වගේ විශේෂ දේවල් ටිකක් තමයි මට අද කියන්න ඕනලා තිබුණේ කොහොමද නිවැරදිව තේ ගහකින් තේ දළු නිවැරදිව නෙලා ගන්න කියලා. ඒ වගේම මේ නෙලා ගන්න තේ දළු ටික පොඩි නොකර ඉතාම පරිස්සමෙන් තේ ෆැක්ටරිය වෙත ප්‍රවාහනය කරන්න වග බලා ගන්න. එතකොට ගුණාත්මක භාවයෙන් ඉහළ නිමිතේ නිෂ්පාදනය කරන්න පුළුවන්. දිගටම එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක මේ වගේ වටිනා කියන වීඩියෝ තේ වගාව ආශ්‍රිතව දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම මීට අමතරව තේ වගාව ආශ්‍රිත තවත් වීඩියෝ තියෙනවා channel එකේ. ගිහිල්ලා ඒවත් බලන්න. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.